මේසයේ චූඩාමණික පරන්දර කොටමත් අර වගේ මුද්‍රසි මාලාවන් විදිච්ච ආකාරයට පිළිතුරු දැක්කනේ. ස්වාධීන භෝගවාහිනී මාධ්‍ය තුලින් මුළු ප්‍රවෘත්ති වලදීම පෙන්වනවා. ඒ සම්බුද්ධ ජයන්ති අවුරුද්ද. මොන බලන්න මුද්‍රසි මාලාවන් විදිච්ච හැටි පිළිතුරු. කොහේම පෙන්වනවා. ඉතින් අපි කොතරම්දර දවසේ තිසියල්නෝ පෙන්වනවා. එදා පටන් අපි දළදා මාලිගාවේ දළදා වහන්සේට කරන වැඤ්ඤාණ තිත්ත සහිත රාජකීය මහා මුද්දන් සම්බුද්ධ පූජාවම දකුණු දළදා වහන්සේට පිළිතුරු අපි සිද්ධ කරන්න පටන් ගත්තා. දළදා මාලිගාවේ පූජාව වගේ. ඉතින් පිළිතුරු මෙතෙන්ට පූජාව උදේ අරගෙන එනකොට පාට ආලෝක ධාරාවක් වඩමළ මේ චෛත්‍ය රජුන්සේ ගර්භය මත නතර වුණා. මොරළු විශ්වවිද්‍යාලයේ දැන් ඉන්න උපකුලපති මහානාම මහාචාර්යතුමා දැකලා එන්නේ පිළිතුරු ගත්තා. මට වෙන්න බලනකොට
සද්වර්ණ රශ්මියෙන් බබලන දරදා වහන්සේට කරන අනුමරණ පිළිතුරු දෙවෙනි පිළිතුරේ අර පුතේ මුළු පිටකවරට තතුල් කරලා තියෙන දරදා වහන්සේට කරන අන්නේ ඒ පිළිතුර මුළු පිටකතුනේ ඊළඟට හවස පූජා වැරදෙනු කුඩයක් සහිතව දරදා වහන්සේට කරන අඬු වඩිනවා ඉතින් වහන්සේන අර බලන්න දැන් හතරවෙනි පිළිතුරේ තියෙනවා කුඩේ අල්ලන කෙනෙක් නැහැ ඔන්න දැන් දරදා වහන්සේට දෙනමක් පොඩි දෙයාකාර කරන ඊළඟට මම මෙතන පූජාව තැන්පත් කරලා මෙතන වෙල උඩ බලනකොට දරදා වහන්සේ දෙනමක් වැඩ ඉන්නවා අන්න ඊළඟ පිළිතුරේ තියෙනවා දෙයාකාර කරන මේ මළුවට වෙනතර සම්බුද්ධ ජයන්ති අවුරුදු 2006 අවුරුදු මාදී මුල්ගල් ලැබුවේ. ඉතින් මේ මුල්ගල් තවපු හිටපු අපේ ජයවික්‍රම පෙරේරා මේතුමා කියමින් පිළිපන් මහතුරුදාත් තින්වා දුන්නා. අපි පෙරහැරක් කරන්න ඕනේ කියලා පිළිතුරු ආරම්භ කළා. නමුත් එදා පෙරහැර නදලගමේ ඉඳන් දඹදෙණියේ ඉඳන් ඒ සෝමාවති බොරොන්නරුවෙන් කිය දඹදෙණියේ අපේ රජවරු ඔන්න බලන්න එදා පෙරහැර නැති වුණා ආයෙත් දඹදෙණියේම අපි පිළිතුරු කැවෙන්නලා ඔන්න පෙරහැර ආරම්භ කළා. අලියේ ඇටි කවුරුවත් දුන්නේ නැහැ. අංක කමක් නැහැ මේතුමා යම් දවසක අපිට ලැබෙයි කියලා මම අපේ ජයවික්‍රම පෙරේරා මේතුමාගේ ඉෂ මතින්ම කරන වැඩක් නෝ. දෙවෙනි තුන්වෙනි අවුරුද්දේදී වාහනයක තබාගෙන රන්සුවේ එක වැඩක්. ඒක කොහොමද අලියට දෙන්න බය කැලේ ඉන්න අලියට දෙන්න බය නිසා. ඔන්න 2009 අවුරුද්ද ආවා. ඉතින් අප්‍රේල් මාසෙ වෙනකොට හරි ඉබේම හටගත්තු බෝධින වහන්සේගේ රන්වන් පාට මල් දල පිපෙන්න පටන් ගත්තා. මේ මාසෙන කොල්ල රටේ ස්වාමියාත් ඇති වුණා යුද්ධේ නිමාවටපත් වෙලා. දැන් පුසම්පෝයේ දවසේ මේ ප්‍රදේශයේ තියම්තිවරුයි සදහැවතුනුයි අපේ දඹදෙණිය පිරිසයි සියලුම එකතුලා සාකච්ඡා කළා. ඉතින් පෙරහැර දෙකක් සූදානම් කරලා ඒ වෙනකොට. ගුණයගලුත් පෙරහැරක් එනවා මෙහි පෙරහැරයි පෙරහැර දෙකක් වඩපත් වෙනවා. නමුත් අලියෙක් ඇතෙක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ කිසි කෙනෙක් යවන්නේ නැහැ. ඉතින් බලන්න පිටුතුනි. බුදුහාමුදුරුවන්ගේ මහාමස්ත්‍රී දරදා වහන්සේගේ පෙරහැරට අලියතු දෙන්න සියගාණක් හරි සදී පැහැදී ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේම දකුණු දරදා වහන්සේ පෙරහැරට අලිපටියෙක් දෙන්න මේ මෙහි පිට කෙනෙක් හිටියේ නැහැ. ඉතින් පිටුතුනි ස්වභාව ධර්මය කිපෙන්නේ නැද්ද? පහවදා උදේ පින්වතුනි අපි පූජා මෙතනින් අරන් යනකොට අහල්ලත් පූජාවක් කරනවා හැවුණා. මේ සාක්ෂි මෙතන ඉන්නවා. සියසින් දැකපු අය. ඔන්න බලන්න. බලනකොට හස්ති රාජයෙකුට කරඬුවත් බාගත්තු පෙරහැරක් එනවා. අන්න පින්දුරේ තියෙනවා පින්වතුනි බලන්න හතරවෙනි පිළිලිය තුන්වෙනි පින්දුරේ. ඒ වෙලාවෙම බුද්ධ ශාසනය මේතුම පින්තුරු ගත්තේ පින්දිර මාතන තියෙන්නේ. ඒ වෙලාව මම තීරණය කළා දැන් නම් මට ඇතෙක් ලැබෙයි. ඇත්තින්නේ දරදා මාලිගාවේනේ. දේවරෙන්ට කතා කළා. වෙනද අලියත් එවන්න බෑ කියන දේවරෙන්ම කිසිම කතාවක් නැහැ. මාලිගාවේ කරඬුව වඩම්මෝන ඉන්දි රාජා හස්ති රාජා මෙව්වා. මම තවරි දෙන්නෙක් ගෙනාවා. මාකට එනකොට වාහනේ රෝද දෙකක්ම පිපුරුවා. මම කිව්වා ගේන්න එපා කියලා. ඔන්න සිංහල රජ දවසින් පස්සේ වෙන්නතුනේ පිරිසිදු විදිහටම පෙරහැර පවත්වන්න ඕනේ. ඔන්න ඉතින් බලන්න ඒ හස්ති රාජයා මොනතරම් ප්‍රතිදු තියාගෙන නැතෙක් නේද? දාමාලිගාව. අරණෝ වඩම්මෝ ඉන්දි රාජා හස්ති රාජා. දැන් මේ හස්ති රාජාගේ පෙරහැර කරනකොට කැලි අලියත් පුදුම විදිහට කෑ ගහන්න පටන් ගත්තේ. වන ජීවි පොලිසිය හමුදා එකතු වෙලා අහසට විදතවින් පෙරහැරගෙන මෙතෙන්ද ගෙනල්ලා ගෙවිදෙනකොටම කැලේ ඉඳන් ඇත්පටියෙක් දුවගෙන ආවා. එක දලයි. පැයක් විතර මේ ගහලා ඉඳලා කැලේට ගියා. පහවදා පහට විතර අන්න අර පොඩි ගොඩනැගිලි විතරයි පිළිතුරු එතකොට තිබුණේ. මම ඉතින් ඉන්නකොට මෙහෙ ඉඳන් එනවනේ අලිපැටි මන්නක්. මම පුදුමයට පත් වුණා හීනයක් වෙන්නෙත් කියලා බලාගෙන හිටියා. ස්වභාවයෙන්ම එනවා. ඉක්මනට බලතුරුත් ගෙන්නේ වහා ඒක තන්ත ආවනේ දෙකෙන් ළඟට මාව කෑමක් දුන්නා කෑවා ඔන්න දැන් ඉන්නවා. මේ වනතෙක් මේ භූමියෙන් කියන කැලේ කැරික ඉන්නවා. මේ මුද්දර දෙයක් කනවා. කලි දින ගස් කොළන් වල තොහිම කනවා ඉන්නවා. ගම්වතර වෙලාවට අනිත් ඇලියත් සේරම ගහගෙන යනවා මේ අත්පටියක් ගහගෙන ඇවිල්ලා පන්සල උඩට ගොඩ වෙලා බලාගෙන ඉන්නවට ගහගෙන යන අලියත් තියෙනවා. ඊළඟට හවස පූජාව කියන පිළිපෙන්නතුනේ මේ අත්පටිය හරන් වටෙන් රිංගගෙන ඇවිල්ලා අපේ හමුදාවෙන් අද බුද්ධ ප්‍රතිමා වහන්සේ
ළඟට ගිහිල්ලා ආසනයේ මුද්දේ පිළිසොඬ වලින් පරිමදිමින් යාගෙන ඉන්නවට අපේ සාජන මහතුරු දැකලා පින්තූරක් බලනකොට හස්තිය පින්නතනේ බලනකොට සුදු ඇත්පැටියෙක් නෙමෙයිත් එක්කලා අන්න බලන්න මං කිව්ව පින්තූර සේන තියෙනවා ඇත්පැටිය මං ළඟට එන හැටි ඒ සුදු ඇත්පැටියත් එක්ක ඉන්න හැටි මේවා සිද්ධ වුණා. ඒත් එක්කම මම ඉතින් පූජාව පවත්වනකොට සුමානයේ තිබුණේ අතනින් පොඩි ළමයි ඉසිකරගෙන බම්මට හේතු අනිත් මේ පින්නතුමාගේ අnder සේනෝ බලාගෙන ඉන්නවා. ඒ ළමයාගේ පියා මොකද කළේ? ඇයි මේ පුතා බය වුනේ කියලා පින්තූරක්ද? ඇයි පුතේ කියලා අහනකොට තාත්තේ මගේ ඇඟේ සුදු ඇත්පැටියක් හැප්පුණා. රත්තරන් මාල වලව පළන්දර ලස්සන හැක්කයක් දාලා සාදු බණ කියන පැත්තට ගිහලා චෛත්‍ය ඇතුළු රින්ගුවක් කියලා. ඉතින් පින්නතුන් සුදු ඇත්තටව ලෝකේ කොහෙද ඉන්නේ? මහා මාය දේවිය සීනෙන්නේ දැක්කේ. අන්න බලනකොට අර රන් මාල පළන්දර ලස්සන හැක්කයක් දාපු සුදු ඇත්පැටියක් චෛත්‍ය ඇතුළු රින්ගන ඇති. ලෝකේ මෙතෙක් පහළ නොවෙච්ච දේවල් පින්නතුන් පහළ වුණා. ඊළඟ මම මොන දේවල්ද කතා කරන්නේ? එන්නේ නැතයි. දැන් අපි පෙරහැර පවත්වන්න පින්නතුන් කරඬු අරන් ගිහලා හස්ති රාජාවට තබනකොට දලදා වංශිකොත් වහන්සේනකට මනන්න බලන්න. ඔන්න දැන් දලදා වහන්සේලා ඔන්න දැන් හතරම වැඩන්නේ. 10ට නොයක ආශ්‍රම සිද්ධ වෙනවා. දැන් අවුරුදු 6කට 7කට ඉස්සරලා ඇති මෙතනින් පෙරහැරට කරඬු ගන්නකොටම දලදා මාසි වැඩිය ගන්න නෙමෙයි මෙතෙන් වැඩිය මුළු පෙරහැරේම වඩිනවා. අපි හමුදාවේ මහත්මයෙක් පින්තූර 70 ගණනකට 70 ගානෙම පෙරහැරේ කරඬු වලින් දලදා මාසි වලට වන්න බලන්න පින්තූර බෝධිනවාත ළඟ තියෙනවා මෙතන තියෙනවා කාඩ් වල තියෙනවා. මේ ලෝකයේ පින්තූර මෙතෙක් දැකුව දේවල් අපිට දකින්න ලැබුණේ. අසීරම ප්‍රමාණ වෙන්නනවා ඉති සිද්ධි. ඊළඟ අවුරුද්දේ පෙරහැර කරනකොට ඒ කරඬුව එළියට ගන්නකොටම දලදා වංශිකොත් වහන්සේලාට වැඩියා. මෙතෙක් මේ ලෝකේ නොදක විෂ්ණු දෙවියන් කොත් වහන්සේලාගේ නම් බලාගෙන ඉන්නවා. වටේට දෙවියෝ වැඩ ඉන්නවා. මොදින වහන්සේගේ දෙවියෝ 3 දෙනෙක් බලාගෙන අන්න බලන්න පිටුක තියෙනවා. අපවත්යව දාල සෝමති රජමහා විහාරාධිපති වැඩ විසු සිරිමල්ලත් පියරතන නායක ආන්දර කාමනේ පුරාණන් දරුණාගත දෙනමත් කියලා වැත කෙරෙන්නේ. අන්න පිළිතුරු බින්දුවර තියෙනවා. හැබැයි මේ බින්දුවර සේරම ගත්තේ කවුද? අපේ බුද්ධ ශාසන අමෙතුමා. එතුමාගේ අමාත්‍ය කාලයේදීම බින්දුවර මේට වඩා දෙයක් අපට තියෙනවා. ඔන්න දලදා වහන්සේලා 4 නම බින්දුවර. වරිණාතුර බින්දුවරත් දැන් මුළු ලෝකයාටම පෙන්වන්න ලැබිලා තියෙනවා. අපි හැමදාම කියන ඒ නිසා අපි ඒ දලදා වහන්සේලා සිවුනමටම මේ චෛත්‍ය රජතුරු වැඩ ඉන්න කකුන් දලදා වහන්සේ. දැන් කොරෝනා සමයේ අපි මුළු සතියක්ම පිළිත් දේශනා පැවැත්වුණු රතන සූත්‍රයේ දේශනා අවසන් වුණා විතරයි. උත්තර සමාලෝති විදෙන්න පටන් ගත්ත දලදා වහන්සේ කරේ මතේ වැඩි යන්න බලන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අද අපේ පින්තූර වලින් සායරූප ලබා වුණු ලෝකයාටම වෙන්නේ භාග්‍ය වාසනාව ලැබුණා. ඉතින් අන්නේ ඒ අපිට පේන සත්‍යතාවය මේ පින්කම් වල තියෙන බලයේ ශක්තිය ඒ සියල්ලම පෙන්වනවා නැවත අපිට පෙන්වනවා. ඉතින් මේ දලදා වහන්සේ සිවුනමටම මේ සම්බුද්ධ පූජාවන් පූජා වේවා කියලා පූජා කරනවා. සම්බුද්ධ රාජ මුඛ පංකජ ධම්මරේනෝ පස්සම් මනුඤ්ඤසිතරං සීරෝචමානං ब्रह्मा मरासुर नरेषु पूजितन्तं वन्दामहं सुगत दक्षिणदन्त धातुं कायेन वाचा चित्तेन प्रमादेन मया गतं अच्यङ्कम मे बन्धे भूरिपञ्च तथागत दिव्यानि पिण्डनुमोदन करन् आकाशट्टाचि बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा हिरण्यक्कन्तु लोकशासनं
එත්තාවතා ජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ බ්‍රහ්මානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ නවග්ගානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා